ඉතින් ඔයත් තාමත් ඔයාගේ ප්‍රොජෙක්ට් එකට ඕන කරන හරිම ෆිලමන්ට් එක මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්න කෙනෙක්. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙද්දී ඔයාලට හරියටම මොකක්ද ඔයාලට ඕන කරන මැටීරියල් එක කියලා තෝරගන්න හොඳ නොලෙජ් එකක් එක වීඩියෝ එකේ අන්තිමට හොඳ කම්පැරිසන් එකක් අරන් ඉන්නත් අපි ලෑස්තිලා ඉන්නවා. ඉතින් අපි Risera Innovations මේ අපේ 3D printing video series එකේ තුන්වෙනි වීඩියෝ එක. ඉතින් අපි මුලින්ම කතා කරමු PLA කියන මැටීරියල් එක. PLA එහෙමත් නැත්නම් polylactic acid. මේක තමයි මේ වෙද්දී ලෝකේ හැම මැනුෆැක්චරින් මෙතඩ් එකකම වැඩිපුරම යූස් වෙන මැටීරියල් එක. මේක මිලෙන් ගොඩක් අඩු මැටීරියල් එකක්. මේකට අපි කියනවා beginner king material එකක් කියලා. ඉතින් මෙයා biodegradable material එකක් වගේම මෙයාව හදන්න යූස් කරන්නේ අපි හැමෝම දන්න කෝන්. එහෙමත් නැත්නම් බඩේ රිංගු වල ශාක කොටස්. අපි බලමු ඇයි මෙයා මෙච්චර ප්‍රසිද්ධ කියලා. මම කියවනේ මෙයා beginner king material එකක් කියලා. ඒ කියන්නේ මේ මැටීරියල් එක යූස් කරලා print එකක් කරගන්න මේ වෙද්දි ලෝකේ තියෙන ඕනම 3D printing machine එකකට පුළුවන්. ඒ වගේම හරිම ලේසියෙන් මෙයාව යූස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ මැටීරියල් එක යූස් කරලා print එකක් කරගන්න අපි printer එකේ nozzle temperature සෙල්සියස් අංශක 190ත් 220ත් අතර පරාසය තියාගන්න ඕනේ. ඒ වගේම bed temperature එක සෙල්සියස් අංශක 60ක වගේ ප්‍රමාණයක තියාගන්න ඕනේ. අපිට මේ මැටීරියල් එක යූස් කරන්න පුළුවන් මොඩියුලර් ස්ට්‍රෙන්ත් එකක් අවශ්‍ය කරන prints වල. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේ මැටීරියල් එකෙන් කරන prints වල surface quality එක අනිත් මැටීරියල් වලට සාපේක්ෂව ගොඩක් හොඳයි. හැබැයි මෙයාගේ තියෙනවා එක අඩුපාඩුවක්. ඒක තමයි මෙයාගේ softening temperature එක. සෙල්සියස් අංශක 40ක වගේ ගොඩක් අඩු වගේක තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි ටිකක් උෂ්ණත්වය වැඩි environment එකක තියාගන්න print එකකට මේ වගේ මැටීරියල් එකක් suitable වෙන්නේ නැහැ. ඉතින් අපි සාමාන්‍යයෙන් toys, prototypes වගේ දේවල් මේ මැටීරියල් එක print කරන්න මේ මැටීරියල් එක නිතරම use කරනවා. මාකට් එකේ මේක color variations 30කට වඩා වැඩි ප්‍රමාණයකින් ඔයාලට buy කරන්න පුළුවන්. ඒ වගේම මේකේ PLA+ කියලා මේක modified version එකක්. ඇත්තටම මේකේ ලොකු වෙනසක් නැහැ. strength එකේ පොඩි increment එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයා 3D printing අලුතෙන් පටන් ගන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා print කරන්නේ indoor prints එහෙම නැත්නම් decorations වගේ දේවල් වලට නම් ඔයාලට PLA වලින් print කරන එක ගොඩක් ලේසි වගේම මිල අඩුවෙන් කරගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට බලමු PETG එහෙමත් නැත්නම් PETG කියන මැටීරියල් එක ගැන. PLA වලට සාපේක්ෂව ටිකක් යූස් කරන්න අමාරු මැටීරියල් එකක් වගේම මෙයාට ඕනේ කරන nozzle and bed temperatures ටිකක් වැඩි. සාමාන්‍යයෙන් nozzle temperature එක සෙල්සියස් අංශක 220ත් 250ත් අතර වගේ අගයකුත් bed temperature එක සෙල්සියස් අංශක 70ත් 85ත් වගේ අතර අගයක් මෙයාට ඕනේ. ස්ට්‍රෙන්ත් එක ගැන කතා කළොත් මෙයා PLA වලට වඩා ටිකක් වැඩි ශක්තිය වැඩි මැටීරියල් එකක් වගේම මෙයාගේ softening temperature අපේ PLA වලදී කතා කරපු softening temperature එක මෙයාගේ සෙල්සියස් අංශක 80ට කිට්ටු වගේක් තමයි තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ මෙයාව අපිට ටිකක් වැඩි උෂ්ණත්වය තියෙන තැනකත් යූස් කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේ මැටීරියල් එක water resistant and chemical resistant මැටීරියල් එකක්. හැබැයි මේ මැටීරියල් එකෙන් print කරද්දී නම් ටිකක් වැඩිපුර කරදර වෙන්න වෙනවා. මොකද මේ මැටීරියල් එක ටිකක් ස්ට්‍රිංස් ක්‍රියේට් කරන ප්‍රමාණය වැඩි මැටීරියල් එකක්. ඒ වගේම සමහරලාට print එක බෙඩ් එකෙන් ගලවන්නත් ලොකු මහන්සියක් ගන්න වෙනවා. ඉතින් අපිට මෙයාව outdoor parts වගේම brackets වගේ දේවල් print කරන්න use කරන්න පුළුවන්. PLA වල strength එක මදි. හැබැයි ABS වලින් print කරන එක කරදර තැන්වලදී PETG කියන්නේ අපිට හොඳ balanced all rounding option එකක්. ඉතින් අපි දැන් කතා කරන්න යන්නේ ABS කියන මැටීරියල් එක ගැන. මේක අපි කලින් කතා කරපු මැටීරියල් දෙකටම වඩා ස්ට්‍රෙන්ත් එකෙන් වැඩි ඉන්ජිනියරින් ඇප්ලිකේෂන්ස් වලට ගොඩක් යූස් කරන මැටීරියල් එකක්. මේ මැටීරියල් එකෙන් print කරන්න නම් ඔයාලට nozzle temperature එක සෙල්සියස් අංශක 230ත් 260ත් වගේ අගයක තියාගන්න ඕනේ. ඒ වගේම bed temperature එක සෙල්සියස් අංශක 90ත් 110ක වගේ අගයක් තියෙනවා වඩා හොඳයි. තවත් විශේෂම දෙයක් තමයි ඔයාලට ABS වලින් print කරන්න ඕනේ නම් ඔයාගේ print එක enclosure එකක් තියෙන print එකක් වෙන්න ඕනේ. ඉතින් මේ හේතුව නිසා බේසික් printers වල ABS print කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම මෙයාගේ softening temperature සෙල්සියස් අංශක 100ක් වගේ වෙන නිසා මෙයාගෙන් කරපු print එකක් outdoor activity එකකදී උනත් use කරන්න පුළුවන්. deform වෙන්නේ නැතුව. ඒ නිසාම අපි වාහනවල parts වගේ print කරන්න මෙයාව use කරනවා. මේක ගොඩක් strong and durable material එකක් වගේම මෙයාව use කරලා කරපු print එකක් ඇසිටෝන් ට්‍රීට් කරලා ගොඩක් ෂයින් ලුක් එකක් තියෙන print එකක් විදිහට හරව ගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහ වීඩියෝ එකකදී අනිවාර්යයෙන්ම කියලා දෙන්නම් කොහොමද මේ ඇසිටෝන් ට්‍රීට්මන්ට් එක හරියටම කරගන්නේ කියලා. ඉතින් මේ මැටීරියල් එකේ තියෙන අඩුපාඩු ගැන බැලුවොත් මෙයාගේ තියෙන ලොකුම අඩුපාඩුවක් තමයි මෙයා ඉක්මනට වෝප් වෙන්න බලනවා. මේකට හේතුව තමයි මෙයා ටිකක් වැඩි ටෙම්පරේචර්ස් වලදී print වෙන එක. ඉතින් ඔයා ගාව enclosure එකක් තියෙන print එකක් තියෙනවා නම් ඔයාට ABS කියන්නේ ලොකු වැඩක් ගන්න පුළුවන් මැටීරියල් එක. හරි. ඉතින් අපි අන්තිමට කතා කරමු අපේ flexible material එක ගැන.
TPU මේක ඇත්තරම රබර් වගේ මැටිරියල්ලක් ඒ කියන්නේ ඔයාගේ ප්‍රින්ට් එක කරලා ඉවරනාට පස්සේ ඔයාට ඒ ප්‍රින්ට් එක නවන්න අදින්න වගේ දේවල් කරන්න පුළුවන්. නොසල් ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 210ක් 240ක් අතර ප්‍රමාණයක් මේ මැටීරියල් එකට ඕනේ. ඒ වගේම බෙඩ් ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 40ක් 60ක් වගේ අතර ප්‍රමාණයක් ඕනේ. හොඳ shock absorbing and wear resistant මැටීරියල් එකක් වෙන TPU වල තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මෙයා ප්‍රින්ට් වෙන ටයිම් එක. අනිත් මැටීරියල් වලට සාපේක්ෂව ගොඩක් වැඩි. ඉතින් ෆෝන් කේසස් ගෑස්කට්ස් ෆ්ලෙක්සිබල් පාර්ට්ස් ඕන වෙන තැන් වලට අපිට තියෙන හොඳම විසඳුමක් තමයි මේ TPU මැටීරියල්. හරි. ඔන්න එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් කතා කළා අපි යූස් කරන ප්‍රධානම මැටීරියල්ස් වර්ග 4ක් ගැන. සමරි එකක් විදිහට කිව්වොත් ඔයාගේ එදිනෙදා ප්‍රින්ට්ස් වලට PLA මැටීරියල් එකත් outdoor and wet environment එකක් තියෙන ප්‍රින්ට්ස් වලට PETG කියන මැටීරියල් එකත් heat එක වැඩි සහ strength එක වැඩියෙන් ඕන තැන් වලට ABS මැටීරියල් එකත් ඔයාලට flexible rubber වගේ finish එකක් ඕනේ prints වලට TPU කියන මැටීරියල් එකත් use කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් 3D printing materials ගැන හොඳ අවබෝධයක් හම්බෙන්න ඇති කියලා. ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් අපිට කමෙන්ට් එකක් විදිහට දාලා තියන්න අපි ඉස්සරහා වීඩියෝ වලදී ඒවට අනිවාර්යයෙන්ම උත්තර දෙන්නම්. ඉතින් 3D printing ගැන බේසික් තැන ඉඳන් කියලා දෙන මේ වීඩියෝ සීරීස් එකේ ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු. අපි Risera Innovations